ආයුබෝවන්. අද අපි කතා කරන්නේ ගුරුවරුන්ගේ ඍණාත්මක දඬුවම් ආකල්පය ගැන. ගුරුවරුන්ගේ ඍණාත්මක දඬුවම් ආකල්පය කියලා කියන්නේ දරුවෙක් වැරැද්දක් කළාම ඒ දරුවාට නපුරු වචනෙන් බැනවැදීම, පහත් කරලා කතා කිරීම, අපහාස කිරීම හා ශාරීරික දඬුවම් ලබා දීම. මේ දඬුවම් වලින් දරුවා කොයිතරම් දුරට නිසි මාර්ගයට ගන්න පුළුවන්ද, දරුවාට ඒවා කොහොමද බලපාන්නේ කියලා කතා කරන්න අපි අද සූදානම්. දරුවෙකුට ඍණාත්මක දඬුවම් දෙනකොට ඒක දරුවාට බලපාන ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක අපි දරුවාට දඬුවමක් දෙනකොට වැරැද්දක් කරලා දඬුවමක් දෙනකොට දඬුවමට බය දරුවා ඒ වෙලාවේ නවතින්න පුළුවන්, ඒ වෙලාවේ මැඩ පවත්වන්න පුළුවන්. නමුත් ඊළඟ අවස්ථාව වෙනකොට දරුවා දඬුවමට හුරුයි, වචනයට පුරුදුයි. ඒ නිසා ඊළඟ අවස්ථාව වෙනකොට දරුවා ඒකට ඔරුතු දෙන මට්ටමේ අපරාධයක් වැරැද්දක් කරන්න පෙළඹිලා තමයි එන්නේ. එතකොට අපි බලන්න ඕන එතකොට අපිට කරන්න පුළුවන් බලපෑම දරුවාට අඩුයි. එතකොට තමයි අපි කියන්නේ දරුවා එන්න ඇට්ටර වෙනවා, අකීකරු වෙනවා, හදන්න බැරි දරුවෙක් වෙනවා කියලා. දෙවෙනි කාරණේ තමයි මේ නරකයි, නපුරුයි, දරුණුයි කියන දරුවෝ අතරේ, අකීකරුයි කියන දරුවෝ අතරේ බහුතරයක් ඉන්නේ නෙගටිව් attention ඕන අය, ඍණාත්මක අවධානයක් ඕන අය. මොකද්ද මේ නෙගටිව් attention නැත්නම් ඍණාත්මක අවධානයක් කියලා කියන්නේ? ඍණාත්මක අවධානයක් කියලා කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ ඔයා හොඳයි, ඔයා වැදගත්, ඔයා චරිතවත්, ඔයා හොඳට හැදිලා, ඔයා දක්ෂයි, ඔයා ඉගෙන ගන්නවා කියන හොඳ ප්‍රශංසාවල් ඒගොල්ලන්ට වැඩක් නැහැ. ඒගොල්ලන්ට වැදගත් ඔයා නපුරුයි, ඔයා දරුණුයි, ඔයා නරකයි, ඔයා ඉස්කෝලේ හැම නරක වැඩේටම හවුල් වෙනවා, ඔයා තමයි ඉස්කෝලේ ඉන්න චණ්ඩියා කියලා කියන තත්ත්වෙට තමයි ඒගොල්ලෝ කැමති වෙන්නේ. එතකොට අපි වැරද්දකට දඬුවමක් විදියට ওই වචන පාවිච්චි කළාට ඒ දරුවන්ට ඒක සම්මානයක් විදියට ලැබෙනවා නම් ඒක ඊළඟ වැරද්දට දිරිගැන්වීමක් වෙනවා. එතකොට ඔය ක්‍රම දෙකෙන්ම අපිට තේරෙනවා දරුවන්ට ඍණාත්මක දඬුවම් ආකල්පය මගින් දරුවෝ නිසි මාර්ගයට ගන්න බැහැ කියලා. එහෙනම් කොහොමද අපි දරුවෙක්ව නිසි මාර්ගයට ගන්නෙ? වැරැද්දක් කළාම වැරැද්ද දුටු පමණින් අපි කතා කරන්න ඕනේ. වැරැද්ද වෙලා දවසකට දෙකකට පස්සේ සාකච්ඡා මාලාවල් පවත්වලා නෙමෙයි, වැරැද්ද දැක්කහම වැරැද්ද දැක්ක තැන අපි කතා කරන්න ඕනේ. හැබැයි මේ වැරැද්ද දැක්ක තැන කතා කරනවා කියලා කියන්නේ දරුවව අපහසුතාවයට පත් වෙන අයුරින් සමාජයේ ඉස්සරහ නෙමෙයි, තමත් පුද්ගලිකව සහ ගෞරවණීයව වැරැද්ද දරුවාට පැහැදිලි කරලා දෙන්න අපිට පුළුවන් කමක් ලැබෙන්න ඕනේ. ඕනම කෙනෙක් ගෞරවණීය චරිතයක් වෙන්න කැමති. අපි දරුවාට දෙන ගෞරවය හා සමාන ගෞරවයක් දරුවා Taman ගැන ඇති කරගන්නවා. ඒ ගෞරවයට හානි වීම වළක්වා ගන්න උත්සාහ කරනවා. එතකොට අපි දරුවට රහසිගතව, පුජ්‍යලිකව සහ ගෞරවණීය විදියට වැරද්ද පැහැදිලි කරලා දෙන්න ඕන. ඒකම අපි දරුවට කතා කරනකොට ඉතාමත් විශේෂිත ආකාරයකට කතා කරන්න ඕන. දරුවාගේ අධ්‍යාපන මට්ටම, දරුවාගේ දැනුම, දරුවාගේ කුසලතා, දරුවාගේ පෞල් පසුබිම හැම දෙයක්ම ගැන හිතලා බලලා තමයි අපි දරුවට අවවාදය දෙන්න ඕන. මේ ඒක හැම දරුවටම එකම අවවාදය එකම විදියට දෙන්න අපිට බෑ. එක දරුවට අවවාද දෙන විදිය වෙනස් කරන්න ඕන. ඒ එක්කම තමයි මේ වැරද්ද නිසා ඊළඟ පියවර මොකක්ද කියන එක, සිදුවෙන හැකි ඊළඟ පියවර මොකක්ද වෙන කියන එක අපි දරුවාට දැනුම් දෙන්න ඕන. බොහෝ දුරට අපි දරුවව නිරීක්ෂණය කරන්න ඕන. නිරීක්ෂණය කළ යුත්තේ කොහොමද, නිරීක්ෂණය වෙන්නේ කොහොමද කියන එක අපි දරුවට සැලකිල්ලෙන් තමයි දැනුම් දෙන්න ඕන. මොකද ඍණාත්මක අවධානයක් බලාපොරොත්තු වෙන දරුවට අපි නිකමටවත් කිව්වොත් දරුවට අපි ඔයාගේ දිහා බලාගෙන ඉන්නේ කියලා දරුවට ඒක ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා ඊළඟ නරක වැඩේ කරන්න. ඒකෙන් දරුවා අපේ අවධානය දිනා ගන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි ඔයාගේ දිහා බලාගෙන ඉන්නවා කියන වචනය අපිට වැරදිලාවක් කියන්න බෑ. අපි ඒ වෙනුවට වක්‍රාකාරයෙන් එයාට දැනුම් දෙන්න ඕන. අපි මේක ගැන සැලකිල්ලෙන් ඉන්නවා කියන එක වක්‍රව දැනුම් දෙන්න සලස්සන්න ඕනේ. ඒක දරුවා හිතලා තේරුම් ගන්න ඕන දෙයක් මිසක් අපි කෙලින් කියන දෙයක් නෙමෙයි. ඊට පස්සේ තමයි අපි දරුවාට වරදින් ගැලවිලා නිසි මඟට එන්න සහයෝගය දෙන්න ඕනේ. දරුවාට වරදින් ගැලවිලා නිසි මඟට එන්න, ඒ කියන්නේ වැරද්ද අයින් කරාට පස්සේ දරුවගේ මනස එතන හිස් වෙනවා. ඒ හිස් වෙන තැනට අධ්‍යයන කුසලතා වෙන සමාජ කුසලතා පුරවන්න, නායකත්ව කුසලතා පුරවන්න අපි උත්සුක වෙන්න ඕන. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න ඕන. මේ විදිහට කටයුතු කළොත් අපිට පුළුවන් යහපත් දරුවෙක් ගොඩනගා ගන්න. දඬුවම් දීලා බැනවැදිලා හදාගත්තු දරුවෝ සමාජයේ ඉන්නවද කියන එක කියන්න දන්නේ නැහැ. එහෙම කවුරු හරි ඉන්නව නම් මේකට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. කාරුණිකව කතා කරලා ආදරයෙන්, ගෞරවයෙන් ගොඩනගාගත්තු චරිත අපිට සමාජයේ මහා අපරාධකාරයෙක් වෙන එක, ස්ත්‍රී දූෂකයෙක් වෙන එක, මහා මංකොල්ලකාරයෙක් වෙන එක නවත්තන්න පුළුවන්. අපිට යහපත්, දක්ෂ, ප්‍රවීණ දරුවෙක් සමාජයට, ප්‍රවීණ සමාජිකයෙක් සමාජයට දායාද කරන්න පුළුවන්. ස්තුතියි.